ෂෝට් චැනල් කරන්නට මේපර කෙලවෙන්න දෙ ෂෝට් ෆීඩ් YouTube එක අහිං කල්ලම දාලා මේ පාන අපිට අනිවාර්යම කෙලවේ වගේ හෝ ඉතින් මෙන්න මේ දවස්වල ගොඩක් අය අතර කතා බහ වෙන මාතෘකාවක් තමයි ෂෝට් ෆීඩ් එක හයිඩ් කරන්න පුළුවන් විදියට YouTube එකෙන් ආපු අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් සමහර කට්ටිය දන්නවත් ඇති. ඉතින් මේ වෙනකොටත් YouTube එකෙන් අලුතෙන් අප්ඩේට් එකක් එලා තියෙනවා viewers ලගේ පැත්තේ කියලා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ෂෝට් ෆීඩ් වල ඉඳගෙන කාලය ගන්නවනේ. ඒ කියන්නේ ගොඩක් කට්ටියට ෂෝට් ෆීඩ් එකේ හිටියාම අමතක වෙනවා කොච්චර වෙලා කාලය යනවද කියලා එයාටවත් හිතා ගන්න බෑ. ඉතින් viewers ලගේ පැත්තෙන් හිතලා YouTube එකෙන් අලුතෙන් අප්ඩේට් එකක් එලා තියෙනවා ෂෝට් ෆීඩ් එක අපිට හයිඩ් කරලා තියන්න පුළුවන් විදියට. ඉතින් මේ ක්‍රියේටර්ස්ලට නම් ගොඩක්ම බරපතලයි. මොකද එයාලගේ views තත් අඩු වෙන්න ගොඩක්ම ඉඩකඩ තියෙනවා මෙන්න මේ YouTube එකකින් අපලුත්ම අප්ඩේට් එක නිසා. ඉතින් මේකදී viewers-ලට පුළුවන් එයාලගේ ෂෝට් ෆීඩ් එක හයිඩ් කරලා තියන්න. ඒ කියන්නේ දවසකට දෙකකට පැය ගානකට නැත්නම් ජීවිත කාලයටම උනත් පුළුවන් මෙයාලගේ ෂෝට් ෆීඩ් එක මෙයාට හයිඩ් කරලා තියන්න. ඉතින් කොහොමද මේක කරන්නේ? කොහොමද මේක වෙන්නේ? ඉතින් මෙන්න මේ සම්බන්ධයෙන් තමයි අද වීඩියෝෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් අද වීඩියෝෙන් අපි බලමු කොහොමද මෙන්න මේක තියෙන්නේ. ඒ කියන්නේ කොහොමද මේක හයිඩ් කරන්නේ? කොහොමද අයින් කළා දාන්නේ? ඉතින් මෙන්න මේ සේරම අද මම වීඩියෝෙන් ඔත් කතා කරනවා. ඉතින් දැන් මම දන්න මොකද්ද අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ කියලා. ඉතින් මේ කියපු ගමන් බය වෙන්න බෑ. ඉතින් වීඩියෝත් ඒ දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු කොහොමද මේක කරන්නේ. කොහොමද ඕනනම් මේක අපිට පැය දෙක තුනකට කොහොමද මේක හයිඩ් කරන්නේ? කොහොමද මේක ඇවිල්ලා තියෙන්නේ කියලා මේ සේරම විස්තර අපි දැන් බලමු. ඉතින් තාත් කතා කරලා ඉන්න ඕනේ වීඩියෝ වටනවා කියලා තමයි දැම්ම දාන්න වීඩියෝ බලලා තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එක. ඔය channel එක තමත් ඔය කටින්න ඕන නම් ඒ කියන්නේ අදම නම් වීඩියෝ කවුරුද බලන්නේ. යම පල්ලෙන් සබස්ක්‍රයිබ් බටන් ප්‍රෙස් කරලා ඊට පස්සේ බෙල් එකෙන් ඕල් ප්‍රෙස් කරලා තියාගන්න අමතක කරන්න එපා. මම මලින්ද අභිෂේක් ඉතින් අපි තාත් කතා නොකර පටන් ගමු වීඩියෝ එක. ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ගොඩක් අය කතා බහ වෙනවා මෙන්න මේ ගැන. ඉතින් මේ වෙලා තියෙන YouTube එකකින් අප්ඩේට් එකක් එවලා තියෙනවා. ඉතින් මෙන්න මේ අප්ඩේට් එකෙන් පස්සේ අපිට පුළුවන් ෂෝට් ෆීඩ් එක හයිඩ් කරලා තියන්න අපිට කැමති කාලයකට. ඉතින් ඒක viewers ලගේ පැත්තෙන් හිතලා තමයි YouTube එකෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්න ඇති දැන් මාසෙන් මාසෙට වගේ YouTube එකේ එක එක අප්ඩේට් ගෙනවා. ඉතින් ඔයාලට YouTube එක ගත්තා දැන් කලින් තිබු YouTube එක නෙමෙයි දැන් තියෙන්නේ. ඉතින් ටැබ් වෙනස් වෙලා සේර වෙනස් වෙලා ඉතින් අලුත්ම YouTube එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ එක එක අප්ඩේට් එනවා. ඉතින් මෙන්න මේ අප්ඩේට් වලින් ක්‍රියේටර්ස්ලට තමයි ගොඩක් බලපෑම තියෙන්නේ. ඉතින් මොකද නීතිත් අදායි තව එක එක වෙනස් වෙලා. ඉතින් මෙන්න මේ වගේ ලොකු දේවල් අප්ඩේට් වෙවි එනවා YouTube එකේ. ඉතින් ඒත් එක්කම දැන් ඇවිල්ලා තියෙන අප්ඩේට් එකකින් මෙන්න මේකෙන් අපිට පුළුවන් ෂෝට් ෆීඩ් එක හයිඩ් කරන්න. ඉතින් මේක viewers ලගේ පැත්තේ හිතලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද viewers ලා ෂෝට් ෆීඩ් එකට ගියාට පස්සේ යාළුවට තේරෙන්නේ නැහැ කොච්චර කාලය යනවද කියලා. යාළුවා උඩ පල්ලෙහා යනවාමයි ඉන්නේ ගොඩක් කාලෙ ගිහලා. ඉතින් යාළුවටත් වදයක් යාළුවගේ වැඩක් පාඩු වෙනවා. ඉතින් මේක ගැන හිතලා තමයි YouTube එකේ මෙන්න මේ අප්ඩේට් එක ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදි අපිට පුළුවන් පැයකට පැය දෙකකට නැත්නම් ජීවිත කාලෙට මුණත් අපේ ෂෝට් ෆීඩ් එක හයිඩ් කරලා තියන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මේක කරත් අපි එයාලට කැමති නම් පුළුවන් මේක අයින් කරලා දාන්න. ඉතින් මේක අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් බය වෙන්න එපා. ක්‍රියේටර්ස්ලට තාම ලොකුවට බලපෑමක් මේක සිද්ධ වෙලා නැහැ. අපි ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ. ඉතින් දැනට නම් වැඩි ලොකු බලපෑමක් නැහැ. මොකද ගොඩක් කට්ටිය කැමතිනේ ෂෝට් වීඩියෝ බලන්න. ඉතින් ඒක හන්ද මේක කරන්න එකක් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වලට අපි මේක දැනගෙන ඉමු කොහොමද මේ වැඩේ කරගන්න කියලා. එහෙනම් ඉතින් දැන් අපි බලමු කොහොමද මේ විදියට ෂෝට් ෆීඩ් එක අපි හයිඩ් කරන්න කියලා. එහෙනම් අපි යන් ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ අපි හරියටම කරගන්න කියලා. හරි ගයිස් අපි දැන් බලමු කොහොමද මේ වැඩේ අපිට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ කොහොමද මේ අප්ඩේට් එක ෂෝට් ෆීඩ් එක හයිඩ් කරන අප්ඩේට් එක අපිට ඇවිල්ලා තියෙන්නේ කොහොමද? කොතින්ද අපිට ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද අපි ඒක කරගන්න කියලා දැන් අපි බලමු ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් ඔයාලට ඒක මුලින්ම බලා ගන්න ඕන. ඔයා එන්න ඕනේ YouTube එකට. YouTube app එක මෙන්න මේ විදිහට ඔයාලා ඕපන් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙන මේ විදිහට YouTube app එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහාම යට තියෙන බලා ගන්න පුළුවන් වෙනවා U කියලා තැනක්. අන්න U කියන තැන ඔයා එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක තමයි එතනින් පෙන්නන්නේ. එතනට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින්ම තියෙනවා දකුණු පැත්තේ උඩම කොනම තියෙනවා සෙටින් අයිකන් එක. අන්න සෙටින් අයිකන් එක ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. එතෙන් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටයිම් මැනේජ්මන්ට් කියලා මෙන්න මේ වගේ තැනක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පොඩ යටට ආවට පස්සේ මෙන්න මෙතනින් තියෙනවා ෂෝට් ෆීඩ් ලිමිට් කියලා. අන්නේ ෂෝට් ෆීඩ් ලිමිට් කියන තැන එකපාරක් ඔයා ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ෂෝට් ෆීඩ් ලිමිට් කියලා මෙන්න මේ වගේ ටයිම් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මිනිත්තු 15යි මිනිත්තු 30යි මිනිත්තු 45යි පැයයි පැය දෙකයි අන්න ඒ වගේ වෙලාවන් කීපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේක වෙන්නේ මෙහෙමයි. ඉතින් මේක viewers ලගේ පැත්තෙන් හිතලා තමයි YouTube එකේ දාලා තියෙන්නේ. මොකද ගොඩක් කට්ටිය දවසක්ම YouTube එකේ ඉන්න ෂෝට් ෆීඩ් බලද්දී යාළුවගේ වැඩත් පාඩු වෙනවා. ඉතින් ඒක හන්ද යාළුවගේ ටයිම් එක මැනේජ් කරගන්න බැරි වුණා. ඒක හන්ද තමයි මෙන්න මේ ෆීචර් එක අපිට අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් ඉතින් ඔයාලට මෙතනින් දාන්න පුළුවන් කොච්චර වෙලාව ෂෝට් ෆීඩ් එක ඔයාලට දවසට ඉන්න ඕනද කියලා. ඉතින් ඔයාලට කැමති නම් මෙතන මිනිත්තු 15ක් දෙන්න පුළුවන්, මිනිත්තු 30ක් දෙන්න පුළුවන්, මිනිත්තු 45ක් දෙන්න පුළුවන්, තව පැයක් පැය දෙකක් මෙන්න මේ විදිහට ටයිම් එක ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් මේවා දීලා තිබ්බට පස්සේ ඔයාලට දවසට හිතමු ඔයා විනාඩි 30ක් දෙනවා. විනාඩි 30ක් දුන්නාට පස්සේ ඔයාලට දවසට වීඩියෝස් බලන්න පුළුවන් වෙන්නේ විනාඩි 30යි. ඒ කියන්නේ විනාඩි 30ක ෂෝට් වීඩියෝ ටිකක් තමයි ඔයාලට බලන්න වෙන්නේ. ඔයාලා හිතමුකෝ
මේක දාල් තිබිලා අද දවසවා විනාඩි 30ක් කියලා YouTube එකේ short video බලන්න. ඒ විනාඩි 30 ඔයාලා බලලා ඉන්නාට පස්සේ YouTube එකේ message එකක් එනවා. ඔයාලගේ daily time එක ඉවරයි. අදට short video බලන්නේ නවත්තන්න කියලා. ඉතින් ඒකෙදි ඔයාලටත් දැන් ඔක අමතක කරලා තියෙන. එතකොට ඔයාලට මතක් වෙනවා මේක දැන් නවත්තන්න ඕන මගේ time එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලටත් මේක manage කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් එන්න ඒ feature එක තමයි මෙන්න මේ අලුතෙන් YouTube එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන උඩින්ම තියෙනවා 0 minute කියලා එකක් තියෙනවා. අනේ 0 minute කියන එක දාගත්තට පස්සේ අපි ගිහිල්ලා බලමු. මේ විදිහට ඇවිල්ලා refresh කරමු. ඉතින් ඔන්නවට බලාගන්න පුළුවන් වෙනවා එක ෂෝට් වීඩියෝ එකක් ගන්න නැතුව ගියා. ඒ කියන්නේ ඉස්සරහට එන එක ෂෝට් වීඩියෝ එකක් ගන්න නැතුව ගියා. අන්නේ 0 limit කියන එක දාගත්තට පස්සේ. ඉතින් ඒක දාලා තිබ්බොත් ඔයාට ෂෝට් වීඩියෝ බලන්න ඕන නම් ඔයාට මෙන්න මේ ෂෝට් ෆීඩ් වලට එන්න තමයි ෂෝට් වීඩියෝ එකක් බලන්න වෙන්නේ. නැත්නම් ඔයාට අන්න එතෙන්දිත් ඔයාට බලා ගන්න පුළුවන්. එතෙන්දී මැසේජ් එකක් ආවා. අපේ ලිමිට් එක තියෙන්නේ කියලා දවසේ ලිමිට් එක ඉවරයි කියලා. ඉතින් මේ වගේ මැසේජ් එකක් එනවා. ඉතින් ඔයාට පුළුවන් වීඩියෝ බලන්න ඕන නම් ignore limit for today කියන තැන ඉස්සරහ කරලා ෂෝට් වීඩියෝ බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ අලුතෙන් ආපු feature එක අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් හිතමු ඔයාට ආයි කලින් තිබ්බ YouTube එකේ විදිහටම හදා ගන්න ඕන කියලා. ආයි ඔයන්න you කියන තැනට settings වලට එන්න. මෙන්න මෙතන තියෙන time management කියන එකට එන්න. ඒකට ඇවිල්ලා මෙන්න මෙතන තියෙන short feed limit කියන තැන තියෙන tick එක අයින් කරලා දාන්න. ආයෙත් පස්සේ YouTube එකට ආවට පස්සේ ඔයාට ආයි කලින් තිබ්බ YouTube එක විදිහටම හැදෙනවා. ඒ කියන්නේ short video පෙන්නන YouTube එක විදිහට හැදෙනවා. ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ආයේ short video මට පෙන්නන්න අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාට කැමති නම් අර විදිහට දවසට ටයිම් එක දීලා තියන්න පුළුවන්. එතකොට ඔයාගේ වැඩ මිස් වෙන්නේ නැහැ. එතකොට ඔයාට ටයිම් එකකට තමයි වීඩියෝ බලන්නේ. එතකොට අන්නේ ටයිම් එක ඇතුළේ ඔයා වීඩියෝ බලලා ඉවරනට පස්සේ YouTube එකේ මැසේජ් එකක් එනවා. ඔයාගේ අද ටයිම් එක ඉවරයි. අදට ෂෝට් වීඩියෝ බලන එක නවත්තන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අප්ඩේට් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ක්‍රියේටර්ස්ලාට නම් ගොඩක් දැනට බලපාන්නේ නැහැ. මොකද ඉතින් මේක ගොඩක් කට්ටිය දැනට දාන්න නැහැ. ඒක හන්ද දැම්ම උලන්නේ ඉස්සරහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේකෙන් ඉෆෙක්ට් එකක් එනවාද කියලා ෂෝට් වීඩියෝ කරන ක්‍රියේටර්ස්ලාට. ඉතින් කැමතිනම් මේක කල බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ ටයිම් එක තේරෙන්නේ නැතුව YouTube එක යනකොට පුළුවන් මේ feature එක දාගෙන තියාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට මෙන්න මේ short feed limit කියන feature එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කැමතියට කරගන්නත් පුළුවන් මේක. කැමති නම් creators එක පැත්තෙන් කරලා නොකර ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න short feed එක hide කරන method එක අපිට YouTube එකෙන් දීලා තියෙන්නේ. හරි මං හිතනවා අද මගේ වීඩියෝ එක අවසන් වෙනකන් ඔයා බැලුවා නම් අවසන් වෙනකන් හිටියා නම් මේ ෂෝට් ෆීඩ් එක හයිඩ් කරන අප්ඩේට් එක ගැන ඔයාලට A to Z තේරෙන සිංහෙන් දැනගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් මම දන්න තරම් මේ ගැන වැඩි කතා කරේ නැහැ. ඉතින් ඒක හන්දයි මම වීඩියෝ එක ගැන ඔයාලට කියන දෙන්න හිතුවේ. ඉතින් උනට ගොඩක් ඊ අතර මේක කතා බහ වෙනවා මේ වෙනකොට. ඉතින් ඒක හන්දා ඔයාලට දැනගන්න දැනගැනීම පිණිස උදෙසා තමයි මම මේ වීඩියෝ කට ගෙනාවේ. ඉතින් මේකෙන් බලලා ඔයාලා ෂෝට් ෆීඩ් හයිඩ් කරන්න යන්නත් එපා. ඉතින් ගොඩක් ක්‍රියේටර්ස්ලාට තමයි මේකෙන් අවුල තියෙන්නේ. මොකද ක්‍රියේටර්ස්ලාට views එක පවා අඩු වෙන්න පුළුවන් ඉස්සරහට යනකොට. ඉතින් කොහොම වුණත් මේක ඒ විදිහට නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද ක්‍රියේටර්ස්ලා කොච්චර මහන්සි වෙනවද කියලා ඔයාලත් දන්නවා ඉතින්. ඉතින් මගේ channel එකේ ඉන්න ගොඩක්ම ක්‍රියේටර්ස්ලා ඉතින් ඒක හන්දා ඉතින් මේක හැමෝම දැනගෙන ඉන්නේ. ඉතින් කැමති නම් මේක කරගන්න පුළුවන්. අකමැති නම් නොකර ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ අප්ඩේට් එක ඇවිල්ලා තියෙනවා කියලා ඔයාලට කියලා දෙන්න තමයි අද මම වීඩියෝ ගෙනාවේ. ඉතින් කොහොමද අද මම මේ ගෙනාපු වීඩියෝ එක. ඉතින් මං හිතනවා හැමදාමත් වගේ මේ වීඩියෝ එකත් වඩා ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේ වීඩියෝ එක වද වගේ හිතනවා නම් දැම්ම දාන වීඩියෝ බලලා ඉතින් ලයික් බටන් එක ප්‍රෙස් කරලා වීඩියෝ ලයික් එකක් ඒ channel එක තාම තොල්ට ඉන්නවා නම් අදම නම් වීඩියෝ එකක් ඔතෙන් බලන්නේ දැම්ම පල්ලා ඉතින් subscribe බටන් එක ප්‍රෙස් කරලා ඉතින් bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එනේ අලුනේ අද වීඩියෝ මම විතර අවසන් කරලා හිතුවේ නැත්නම් තවත් දෙයක් හම්බෙමු මේ ගලු මාසුකර වීඩියෝ එකකින් ස්මාර්ට් ෆෝන් එකේ YouTube channel එකේ